තාත්තේ අද පන්සල් යන්නේ නැද්ද? යන්න ඕනේ. අද වෙසක් පොයේ දවසනේ. මේ කූඩුව හදලා තියලා අවශ්‍ය වෙලා යා. අන්දේ කුඩුව වලන්නත් යන් යන්කෝ. එන ගමන් දන්සලෙන් කාලත් ආවයි. දන්සලට යන්න? ඔව්. ඒක තමයි වැඩේ. ඇයි? නෑ එදා දන්සලට සල්ලි එකතු කරන්න කොල්ලෝ ආපු වෙලාවේ මං අතේ සල්ලි තිබ්බේ නෑ. මං කිව්වා දවස් දෙකකින් විතර එන්න කියලා. මට එදා ගෙදර ඉන්නත් බැරි වුණානේ. එන්නට ගමන් එදා ආවා ඒගොල්ලෝ. ආවද පුතේ? අම්මා කීයක් හරි දුන්නද? නෑනේ අම්මා හිටියේ නෑ ඒ වෙලාවේ. අම්මා හිටියෙත් නැද්ද? ඉතින් ඒගොල්ලෝ කිව්වා ආධාර එකතු කරන්න ආවේ තාත්තා පරිමිඩයක් කිව්වද කියලා හෙව්වා. පුතා මොකද කිව්වේ? මං කිව්වා අපේ ගෙදරුණු කණ්ඩ 3 දෙනෙක් යනවා කියලා ලියාගන්න කියලා. එහෙනම් කමන්න. මොකක්ද උඹේ කියලා තියෙන්නේ? ඇයි ඉතින් සල්ලි දෙන කට්ටිය වගේම කෑම කන්න කට්ටිය අතින්න බෑ. නැත්තම් කෑම මිතුරු වෙනවනේ. රෙද්දක් කෙනගෙන කොහොමද යකෝ මන් දැන් දන්සලට යන්නේ? උඹ හිත මට මේ ගමනුත් යන්න වෙනවා දවසක.